මොකද ප්‍රශ්නේ? ඈ? මොකද ප්‍රශ්නේ? ඉන්න. ඔන්න අපේ ගෙදරට අලුත් එක්කෙනෙක් ඇවිල්ලා. අපේ බඩ කොල්ල මැල්ල මාසයයි. මේ අපේ බඩ කොල්ල මැල්ල මාසයයි අලුත් එක්කෙනෙක් ඇවිල්ලා. මේ ඉන්න අපේ දුල්ලෙල්ලා. ඇයි දැන් මෙයාව අද උදේ තමයි හොයාගත්තේ. ඒකයි මේ චුට්ටක් දඟලන්නේ. මෙයාට තාම හුරු නැහැ අපිව. ඔව් අපිව තාම හුරු නැහැ. දැන් මාත් එක්ක ෆිට් මට කුරු කී ඉන්නවා. අපේ බල්ලා ඉන්නවනේ. එයා චුට්ටක් මෙයාව එලවනවා. ඒකින් හින්දා තමයි මේ කාමරේට දාගෙන ඉන්නේ. අවුලක් නැහැ ෂේප් එකේ ඉන්නවා. මං ගාව අවුරුදු 6ක් හිටියා මේ වගේ පුස්සෙක් දුල්ලෙල්ලා කියලා. මේ ඉතින් එයාත් නැති වෙච්ච හින්දා තමයි මෙයාව ගත්තේ ගොඩක්ම. මෙයාව ගන්න ගොඩක්ම හේතු උනේ මේ මීයොත් වෙනවා හරි කරදරයි. ඉතින් මෙයා මාත් එක්ක කරන ෂේප්. ඉන්නක මම ඔයාලට පෙන්නන හරියට මේ අනවරන දැන් ඕක මේ දුන්නා කන්න කියලා. ඒක ළඟට වෙලා බලාගෙන ඉන්නවා. සුදු පුතා එන්න. ඉන්න. සුදු කොල්ලා ඉන්න. wait. එච්චර දැන් නම් තාම තේරෙන්නේ නැතුව ඇති. මං කොහෙන් ආවද දන්නේ නැහැ. අද උදේ අම්මා හොයාගෙන ආවේ. මේ ලස්සන හින්දා ඉතින් අපි තියාගත්තා. එන්න එහෙම තමයි අපේ දුන් අයියා ආවේ. ඔව්. ගෙනාපු ගමන් නම් පුදුම විශයක් තිබ්බා. මගේ පස්සෙන් දුව හිටියා. දැන් නම් ඔන්න ඔහම ඉන්නවා පාඩුවේ. ඉතින් චුට්ටක් බයයි. මොකද අල්ලන්න කරන්න මේ අපි දන්න එකෙක් නෙමේනේ. දැන් අපි චූටි කාලේ නම් හැදුවා නම් බය නැහැ. මෙයා කැලේ කොහේ හරි ඉඳපු එක්කෙනෙක් තමයි මේ අද උදේ ඇවිල්ලා තින්නේ. ඉතින් මේ චූටි එච්චර ලොකුත් නෑ. ඔව් ඉන්නවා ඉතින් මෙයා. බලමු මං ඉස්සරහට අප්ඩේට්ස් කියන්නම්කෝ මෙයා ඉඳීද කොහමද කියලා.